ශ්‍රී ලාංකීය ඉතිහාස වංශ කතාවේ ගජපා යන නාමය ඇසුණු සැනින් අප මතකයට නැගෙන්නේ අසාමාන්‍ය ශක්තියක් සහ අභීත පෞරුෂයක් හිමි රජවරයෙකි. ක්‍රිස්තු වර්ෂ 114 සිට 136 දක්වා අනුරාධපුර රාජධානියේ පාලකයා වූ පළමු වන ගජබාහු රජතුමා. සිංහලයන්ගේ අභිමානය මුහුදෙන් එතරට පවා රැගෙන ගිය අසමසම වීරයෙකි. වංකනාසික තිස්ස රජුගේ පුත්‍රයා වූ ගජබාහු කුමරු සිහසුනට පත් වූයේ රටේ ස්වෛරීභාවය පිළිබඳ අභියෝගාත්මක කාලයකදී. ඔහු බලයට පත්වන විට ඔහුගේ පියාගේ පාලන සමයේදී දකුණු ඉන්දියාවේ චෝල දේශයෙන් පැමිණි ආක්‍රමණිකයන් සිංහල වැසියන් 12000ක් සිරකරුවන් ලෙස රැගෙන ගොස් තිබුණි. ජනප්‍රවාදවලට අනුව සොලී දේශයට යාමේදී නීල මහා යෝධයා තම බලවත් යගදාව යොදා ගනිමින් මුහුද දෙබෑ කර රජු සමග ඍජුවම සොලී අගනුවරට ගමන් කළ බව කියවේ. සොලී දේශයට පා තැබූ පසු නීල මහා යෝධයා තම අසහාය ශක්තිය ප්‍රදර්ශනය කළේ සොලී රජු මෙන්ම එරට වැසියන් පවා බියපත් කරමිනි. වාර්තා වන ආකාරයට නගර ආරක්ෂාවට සිටි ඇතුන් තම ශක්තිමත් දෑත් වලින් ඔසවා ඈතට විසිකර ඔහුසිය බල පරාක්‍රමය පෙන්වූ අතර සොලී රජුගේ රාජසභාවේදී තම ශක්තියේ තරම වටහා දීම සඳහා ඔහු අතටගත් වැලි මිරිකා එයින් ජලය පවාගෙන පෙන්වූ බවත් යකඩ දණ්ඩක් මිරිකා එයින් ජලය ලබාගත් බවත් කියවේ. මෙම බල ප්‍රදර්ශනයෙන් සහ විනාශයෙන් අතිශයින් බියට පත් වූ සොලී රජු ගජබා රජුගේ ඉල්ලීමට එකඟ විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවෙන් රැගෙන ගිය සිරකරුවන් 12000ට අමතරව වන්දි වශයෙන් සොලී දේශයෙන් තවත් 12000ක පිරිසක් වහල්ලුන් ලෙස ලංකාවට පිටත් කර හැරීමට එකඟ වූ බව පැවසේ. තවද මෙම ගමනේදී පත්තිනි දෙවියන්ගේ සලඹ සහ පාත්‍රා ධාතුවද ලංකාවට රැගෙන ආ බවට ජනප්‍රවාදයේ තිබේ. ගජබාහු රජතුමා බොහෝ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම හා ශාසනික කටයුතු රැසක් සිදු කර ඇති බව වංශ කතාවෙහි සඳහන් වේ. තවද වැව් අමනු රැසක් ප්‍රතිසංස්කරණය කරවා රට ස්වයංපෝෂිත කිරීමද කර තිබේ. ගජබාහු රජතුමා යනු යුක්තිය වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම්ව සිටි පාලකයෙකි. අදටත් ඇසෙන ගජබාහු රජුගේ සහ නීල මහා යෝධයාගේ වීර කතා සිංහලයාගේ ආත්ම අභිමානය පණගන්වන ජීවමාන සාක්ෂියක් වැනි. තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.